හෙල්ලෝ ගායිස් ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ ඇකඩමි මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක content creatorsලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ ඇයි කියලා කිව්වොත් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ 100%ක්ම free නොවුනත් හැබැයි pro features ගොඩාක්ම අඩු bestම editing tool එකක්. ඒ තමයි VN video editor කියන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි මේකේ වෙන්නේ මොනවද මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න. අලුත් වෙන ලෝකයේ වෙනස් වෙන තාක්ෂණයන් පිළිබඳව දැනගන්න ඔයත් එකතු වෙන්න ඇකඩමි මගේ YouTube channel එකත් එක්ක. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් අපි මුලින්ම Play Store එකට ගිහිල්ලා ඔයාගේ search bar එකේ search කරගන්න ඕනේ VN video editor කියලා. මේ උඩින් මේක ක්ලික් කරලා ඔයා VN video editor download කරලා නැත්නම් ඒක download කරගන්න ඕනේ. ඉතින් මම මෙතන මේක download කරලා තියෙන හින්දා මම open කියලා ඇතුළට යනවා. ආට ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ලෝඩ් වෙන්නේ. මෙතනින් ඔයාලට එක ටෙම්ප්ලේට්ස් එකෙන් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ කතිර ලකුණ ඔබලා ඉස්සරහට ගියාම ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. ඔයාලට මුලින්ම අපි දැන් ඉන්නේ home tab එකේ. ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ search bar එක වගේ තියෙන එකට යන්න. ඒ තමයි අපේ discover tab එක. ඒකේ තියෙනවා ඔයාලට photo templates, video templates වගේ ගොඩක් දේවල්. ඉතින් මෙතන ඔයාලට බර්ත්ඩේ එකට ෆොටෝ එකක් හදාගන්න ඕන නම් ඒවා තියෙනවා, ෆිල්ටර්ස් එකක් දාලා හදාගන්න ඕන නම් ඒවා තියෙනවා, ට්‍රැවල් වලට ෆොටෝ එකක් හදාගන්න ඕන නම් ඒ වගේ ටෙම්ප්ලේට්ස් පවා මේකේ තියෙනවා. ඒ තව ටෙම්ප්ලේට් තියෙනවා මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. අපි මේ එකක් ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද තියෙන්නේ කියලා. මම මේ happy birthday කියන ඒකට ගියා. දැන් ගොඩක් ඔයාලට ගොඩක් ටෙම්ප්ලේට්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වලින් සමහරක් ඒවා තියෙනවා pro ඔයාලට පේඩ් කරලා ගන්න ඕනේ ඒවා. හැබැයි ගොඩක් ෆීචර්ස් තියෙන්නේ ඔක්කොම ෆ්‍රී ටෙම්ප්ලේට්ස් තමයි ගොඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ. අර පල්ලෙහාට දෙක තුනක් තියෙනවා pro. ඉතින් ඔයාලට බර්ත්ඩේ එකට ෆොටෝ එකක් හදා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වගේ ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න. හරි ඉතින් මම එකෙන් බැක් වෙනවා. මේ පල්ලෙහාට යද්දි තියෙන්නේ වීඩියෝස් හදන්න යොදා ගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස්. ඒ කියන්නේ ඔයාලට ඇඩ් එකක් වගේ හදා ගන්න ඕන නම් මේ උඩින්ම තියෙන ටෝකින් වීඩියෝස් කියන ටෙම්ප්ලේට් එකක් යූස් කරගන්න පුළුවන්. එන්න පල්ලෙහා තියෙනවා තව ගොඩක් හොඳ ටෙම්ප්ලේට්ස්. ඒ ඔයාලා රීල්ස් හදා ගන්න ඒ වගේ දේවල් වලට ඒ Instagram story videos මේ තව බිස්නස් වීඩියෝස් ඔයාලට මොකක් හරි දෙයක් ප්‍රොමෝට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වගේ එකක් යූස් කරලා ඒක හදා ගන්න. මම ඒකට ගියොත් ඔයාලට ප්‍රෝ ෆීචර්ස් එහෙම ගොඩක් අඩුයි. මේ ටෙම්ප්ලේට්ස් ඔක්කොම වගේ ඔයාලට ෆ්‍රී ලබා ගන්න පුළුවන් විදිහට VN video editor එකෙන් දීලා තියෙනවා. මේක එඩිට් කරන්න ගත්තාම ගොඩක් ලේසි. බීන කෙනෙක්ට නම් මේක ගොඩක් හොඳ editing app එකක්. ඔයගොල්ලෝ බලන්න පුළුවන් පල්ලෙහාට pro option දෙක තුනක් තියෙනවා. මේකෙන් back වෙමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන YouTube videos කියලා තියෙනවා. YouTube video templates ඒකකට ගිහිල්ලා බලුවාම ඔයාලට තියෙනවා එක templates එක edit කරලා සාමාන්‍ය intro එකක් වගේ හදා ගන්න ඕන නම් ඒ වලට templates එහෙම මෙතන ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ටෙම්ප්ලේට් එකක් යූස් කරලා ඔයාලගේ YouTube වීඩියෝ එකක් එඩිට් කරගන්න. ඔයාලට මම මේ පළවෙනි එක ක්ලික් කරලා යන්න. මුලින්ම ඔයාලට මේක ලෝඩ් වෙනවා. ඔයාලට පුළුවන් ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා ඔයක යූස් ඒ ඩවුන්ලෝඩ් කරලා පස්සේ ආට යූස් කියලා එකක් එනවා. යූස් කළා වගේ කැමති ෆොටෝස් වීඩියෝස් එකකට දාලා හදාගන්න. පල්ලෙහාට තව තියෙනවා AI ඩිසයින්ස් එහෙම ටෙම්ප්ලේට්ස් ගොඩක්.
ඉන්ස්ටග්‍රෑම් පෝස්වල්ට ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස්වල්ට ඒවගේ දේවල්ලට අඩ ඕන දේකට මේ යස් කරගන්න පුළුව තව මේගේ YouTube තම්නේල් කියලා වෙනම ටෙම්පලේට්ස් වගේ ගුත්තියෙනවා වඩ එකත් යස් කරන්න පුළුව ඒකෙන ගොඩක් මන ප්‍රෝ ෆීජස් ප්‍රෝ එන්නේ ආඩ ෆ්‍රී පාවිච්චි ගන්න පුළුවන් වලින් වාට පාවිච්චි ගන්න පුළුවන් මේක හොඳර හදලා ඉතින් ඊළඟට මේ මාලිමාවක් වගේ තියෙන තැන කලික් කරහම වාට පෙන්නවා මේක ටියුටෝරියල්ස් ඒ කියන්නේ වාට නොතේරෙන දෙයක් තියෙනවා නම් මෙතන තියෙන ටියුටෝරියල් එක බලලා වාට ඒ වීඩියෝ එඩිට් කරගන්න වගේ ෆොටෝ එඩිට් කරගන්න වගේ වැඩවලට යොදා ගන්න පුළුවන් මේක බලලා උදව්වක් ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ එහා පැත්තේ ඔටුන්නක් වගේ තියෙන ක්ලික් කරාම එතෙන්ට යන්නේ වාට VN Pro එක කියන්නේ unlock all premium features මෙතෙන්දී වාට පෙන්වනවා වාට මාසෙකට රුපියල් 1800ක් වගේ පොඩි ගාණක් ගෙවන්න තියෙන්නේ ඊට පස්සේ වාට අවුරුද්ද ගණන ගන්නවා වාට රුපියල් 10000ක් ගෙවලා තමයි මේක ගන්න තියෙන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේක බිගින කෙනෙක් විදිහට ඔයා මේක පේ කරන්න ඕනේ නැහැ ඊට පස්සේ මේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරාම ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්වනවා ඔයාට තියෙන ඕන්න කැමති නම් ලොගින් වෙන්න පුළුවන් මම මේක ලොග් වෙන්න යන්නේ නැහැ මම ආයේ හෝම් ස්ක්‍රීන් එකට යනවා ඔයාට පේනවා මෙතන get started කියලා තැනක් තියෙනවා ඒකෙන් නැත්තම් ඔයාලා මෙතන ප්ලස් මාක් එකක් පේනවා ඒ දෙකෙන්ම ඔයාට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි හදාගන්න යන්න පුළුවන් ඉතින් මම මෙතන ප්ලස් මාක් එක දීලා ඉස්සරහට යනවා ඊට පස්සේ ඔයාලට මේ new video කියන දේ පොඩ්ඩක් පහලින් පේනවා 100 remaining කියලා පොඩියට මේකත් දාලා තියෙනවා එතනින් තියෙන්නේ ඔයාලට free හදාගන්න පුළුවන් project ගන්න ඉතින් මුලින්ම new video කියන දේ ක්ලික් කරලා ඉස්සරහට යන්න ඉතින් මම මෙතන ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝස් වීඩියෝස් වගේ තියෙනවා මම ඒ ටික දාලා ඔයාලට පෙන්නන්නම් මේක වෙන්නේ කොහොමද කියලා ඒ ෆොටෝ ඔයාලට කැමති ෆොටෝ වීඩියෝ එකක් ක්ලික් කරලා ඉතින් next එව්වම ඒක මේ වෙනවා හරි guys ඉතින් ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන එනවා next එව්වම ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මේ වගේ දාගත්ත ක්ලිප්ස් ටික බලා ගන්න ඔයාලට ඕන මෙතනින් කැමති ඔයාලට මියුසික් එකක් ඇඩ් කරගන්න ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න තව ස්ටිකර් එකක් හෝ තව ඔයකට සාමාන්‍ය ෆොටෝ එකක් ඇඩ් කරගන්න උනත් පුළුවන් ඉතින් අපි මේ ගැන කතා කරත් ඔයාලට මියුසික් එකට ගියාම ඔයාලට ඉෆෙක්ට්ස් ඊට පස්සේ මියුසික් ඊට පස්සේ ඔයාලට කැමති ඔයාලට වොයිස් එක රෙකෝඩ් කරගන්න ඕන මෙතන රෙකෝඩ් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට වොයිස් එක රෙකෝඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ මියුසික් කියන ඔප්ෂන් එක ගියාට පස්සේ ඔයාලට කැමති දෙයක් මෙතන ඔයාලා බ්ලොග් එකක් කරනවා නම් YouTube එකට දාන්න වගේ ඔයාලට ඒ සම්බන්ධ මියුසික් ගොඩක් මෙතන පල්ලෙහාට යද්දී තියෙනවා මේ ඔක්කොම ඔයාලට ෆ්‍රී හම්බෙන මියුසික් ඊට පස්සේ මෙතන පොප් කියලා තව වෙනම කැටගරි එකක් තියෙනවා මේ ඔක්කොම ෆ්‍රී තමයි ඔයාලට හම්බෙන්නේ VN වීඩියෝ එකකින් තව මෙතන තියෙනවා ඩයිනමික් ෆ්‍රෙෂ් ඒ වගේ හිප් හොප් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ඔක්කොම ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන් ෆීචර්ස් ඉන්න ෆේවරිට් කියනවා කැමති මියුසික් එක ෆේවරිට් දාගත්තාම මොකක් හරි දැන් ඩවුන්ලෝඩ් කරලා මෙතන තරුම් ස්ටාර් මාක් එක ක්ලික් කරාම ඔයාලට ෆේවරිට් එකේ පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලට හැම වීඩියෝ එකකම එකම මියුසික් ට්‍රැක් එක වගේ දාන්න හිතන් ඉන්නවනම් ඔයාලට මෙහෙම දාලා තියාගන්නේ ගොඩක් ලේසි. ඊට පස්සේ මෙතන US කියලා පෙන්නනවා. එතනින් ඔයාලට වීඩියෝ එකකින් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් සවුන්ඩ් එක. ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලට සවුන්ඩ් එක දාගන්න ඕනේ කියමුකෝ. ඔයා ඒක මෙතන වීඩියෝ එක අරගෙනවා මෙතන මේක ක්ලික් මෙතන හරිය ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙතනට එනවා. ඊට පස්සේ මෙතන got it කියන දෙන්න යනවා. ඔයාලට පේන මේ වීඩියෝ එක නැතුව මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඒ ගැන කතා කරා. ඊට පස්සේ එතනම තියෙනවා ඔයාලට ආගේ ෆයිල්ස් වල තියෙන එකක් ගන්න ඕන නම් මෙතන ෆයිල් ඇප් කියන එකෙන් ඔයාලට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඔයාගේ ඔඩියෝස් වල වගේ ගියාම
මෙතන මකර ෆෝල්ඩර් එකක් තියෙනවන මේ ෆෝල්ඩර් ඇතුලේ වගේ මියුසික් තියෙනවා ඔයාලට ඒ වලින් උනත් ගන්න පුළුවන් මේ මියුසික් ලයිබ්‍රරි එකේ තියෙනවා ඒ කියන්නේ මේකට ඇඩ් වුණු මම ඇඩ් කරගත්ත සින්දු වගේක් මගේ ෆයිල් එකේ තියෙන ඉතින් අපි ගැන කතා කරා ඉතින් ඔයාලට මේ මියුසික් ගැන කතා කරා අපි දැන් කතා කරමු මේ ඉෆෙක්ට් කියන ඔප්ෂන් එක ගැන ඒ කියන්නේ ඔයාලට ෆනි ඉෆෙක්ට් මොන හරි දාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේකෙන් කැමති ඉෆෙක්ට් එකක් ඔයාලට ඇඩ් කරගන්න ඒ කියන්නේ අර තප්පර 1 2 වගේ තියෙන ඉෆෙක්ට් දැකලා තියෙනවා වීඩියෝ එඩිට් කරද්දී ඒවා ගොඩක් වැදගත් වෙනවා ඔයාලට පුළුවන් මේ ඒ ඔක්කොම ඉෆෙක්ට් තියෙනවා මෙතන ෆ්‍රී ලබා ගන්න කාටුන් කියන තැනට ගියාම මේ වගේ ගොඩක් ඉෆෙක්ට් වගේ ඔයාලට හම්බ වෙනවා අපි එකක් ක්ලික් කරලා බලමු ඒ වගේ ඉෆෙක්ට් තියෙනවා ගන්න එතන තව එක ඉෆෙක්ට් ගොඩක් තියෙනවා ඔයාලට පුළුවන් ඒ වගේ එකක් යූස් කරගන්න ඉතින් මේක කලින් ෆේවරිට් කියන දැන් ගියාට ඔයාලට මම අර කලින් කියපු විදිහටම ඔයාලට කරගන්න තියෙන්නේ හරි ඉතින් අපි යම් බලමු තව දේවල් අනිත් දේවල් බලන්න ඔයගලන්ට පේන මෙතන පහලින් ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා එතනින් ඔයාලට කැමති ෆිල්ටර් එකක් ඇඩ් කරගන්න පුළුවන් ඔයාලට කියන්නේ ඔයාගේ වීඩියෝ එකට ඔයාගේ ෆොටෝ එකට මේ වගේ ෆිල්ටර් එකක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් මම දැන් වීඩියෝ එකක් විදිහට ගත්ත නිසා ඔයාලට මෙහෙම පෙන්නන්න මේවා ඉෆෙක්ට් වල සමහරක් ඒවා තියෙනවා ප්‍රෝ එන ඒවා ඔක්කොම ප්‍රෝ නේ මේක ගොඩක් ඉෆෙක්ට් ෆ්‍රී හම්බෙන්නේ හැබැයි මේකේ තියෙන අවාසියක් තමයි CapCut එකේ වගේ තියෙන ෆිල්ටර්ස් හැම එකම මේකේ නැහැ ඔක ෆිල්ටර් ඔක්කොම එතන තියෙනවා ෆිල්ටර් නම් තිබ්බේ ඔක්කොම ෆ්‍රී මේ ට්‍රිම් කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාලට පුළුවන් මේකේ ඔයාගේ ක්ලිප් එකේ සයිස් එක හදාගන්න මේ වගේ වෙනස් කරලා හදාගන්න පුළුවන් මේ ෆොටෝ එකක් ඉඳලා ඒ කියන්නේ මම වීඩියෝ එක ගත්තොත් වීඩියෝ එකේ පොඩි කරගන්න ඒ වගේ වැඩවලට යූස් කරන්න පුළුවන් මේ ගන්නවා ඊට පස්සේ මේ effects කියලා තියෙන්නේ මොකක්ද ඒකෙන් තමයි කියනවා වීඩියෝ එකේ එන්ටර් වෙන විදිහ කියනවා මේක දාලා බැලුවොත් එහෙම තමයි වීඩියෝ එකේ එන්ටර් වෙන්නේ ඔයාලා ගොඩක් ඒවා තියෙනවා මෙතන ගන්න හැබැයි මේක සමහරක් එකක් දෙකක් වගේ තියෙනවා pro option ඔයාලට pay කරලා ගන්න වෙන හැබැයි අනිත් ඔක්කොම වගේ තියෙන්නේ free හරි ඒ කියන්නේ මේකේ CapCut එකේ තරම් නැති වුණාට මේකේ ගොඩක් features ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ split කියලා තියෙන එක ඔයගොල්ලෝ දන්නවා ඉතින් මෙහෙම මේක ක්ලික් කරලා ස්ප්ලිට් කරලා පස්සේ මේක කොටස් දෙකකට මේ වෙනවා හරි guys දැන් බලමු මේ cut out කියන්නේ මොකද්ද මේකෙන් පුළුවන් වගේ background එක remove කරන්න දැන් මම මේක ක්ලික් කරලා තියෙන මේ clip එකේ background එක වලට remove වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේක done කරොත් ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් මේක වීඩියෝ එඩිට් කරන්න නම් ගොඩක් වැදගත් මේ clip එකේ background එක මාරු වෙලා තියෙනවා මේකට ඇවිල්ලා තියෙනවා අසවාට මේක කොප් කරගන්න රොටේට් කරගන්න කියන්නේ මේ මිරර් කියන එක වැදගත් වෙනවාට මේ කියන්නේ පැත්ත මාරු කරගන්න වගේ දේවල් වලට යොදා ගන්න පුළුවන් මේ ෆ්ලිප් කියන්නේ උඩ යට මාරු කරන එක ෆ්ලිප් කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඇඩ් කරනවා ඒක එන්නේ මම BG කියන එක සිලෙක්ට් කරලා පස්සේ දැන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා තියෙන්නේ ආඩ කැමතිනම් මේකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාගන්න පුළුවන් නැත්නම් මේකෙන් ඉමේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් ගත්තොත් ඉමේජ් එකක් ගමු ඒකෙම ඉමේජ් එක බ්ලර් විදිහට ඇඩ් කරන්න පුළුවන් නැත්නම් ඒක බ්ලර් එක අඩු කරලා වඩා ගන්න පුළුවන් තව තියෙනවා gradient කියලා කියන්නේ එක එක පාට වලින් තියෙන ඒවා
ඒ වගේ වනත් ආඩ බැක්ග්‍රවන්් එක ඩ් කරගන්න පුළුව ට බෝඩ එකත් දාගන්න ඕන වට බෝඩ එකක් කොනොත් මේකට දාගන්න පුළුව මෙතර බෝඩ එක සයිස්ස කඩු වැඩි කරගන්න පුළුව මෙතන විත් කියල් තියෙන එකින් අඩුවේ ඇති දාලා ආට පෙන මෙතන බ්ලෑ කියල ඔප්ෂන් ඇත්තියෙන මේ බ්ලෑකින් ඔප්ෂන් එක ම වෙන ක්ලිප් එකට දාලා පෙන්න්නන්නවාට ආට මේක ගැන මේ වගේ සමර බ්ලෑ කරගන්න වගේ දෙයක් කරගන්න පුළුව බ්ලෑ කරන විදි එම තියනවා ගැන මේ ඉෆෙක්ට එකක් වගේ වුණත් පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඊට පස්සේ මෙන්න මේ ඔප්ෂන් එක පිළික් කරත් يعني මම මේ ක්ලිප් එකට මාරුණා. ඒ කියන්නේ මේකේ අඳුරු කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට percentage එක හදාගන්න පුළුවන්. මේ zoom කියන එකට ගියාට පස්සේ මේකේ වීඩියෝ ඉෆෙක්ට් එකක් විදිහට මේකේ වීඩියෝ එක පටන් ක්ලිප් එක පටන් ගන්න තැනලා zoom out එකක් හෝ zoom in එකක් ඔයාලට බලමුවා මේ zoom out එකක් තියෙන්නේ ඒ ෆොටෝ එකක් නිසා මේ වීඩියෝ එකකට ගත්තා ඔයාලට එහෙම කරන්න පුළුවන් මේක වීඩියෝ එක ඇනිමේෂන් එකක් වගේ තමයි පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එකට ගියොත් ඔයාලට පුළුවන් එක තැනක් විතරක් මේකේ බ්ලර් කරන්න මෙතන පේනවා ඔයාලට කැමති තැනකට එක මාරු කරගන්න පුළුවන් එක නැත්නම් සයිස් එක උනත් වැඩි කරගන්න පුළුවන් කියන්නේ වීඩියෝ එක එඩිට් කරද්දි මූණක් වගේ දෙයක් බ්ලර් කරගන්න ඕනොත් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක යූස් කරලා ඒක බ්ලර් කරගන්න ඒක ගැන මම කතා කරමු ඊට පස්සේ මෙතන ස්ටෝරීස් කියන තැනක් තියෙනවා ඒකෙන් ඔයාලට ඔය ක්ලිප් ටික පෙන්වනවා ඔයාලට පුළුවන් තව ක්ලිප් ඇඩ් කරගන්න නැත්නම් ඒ ක්ලිප් රීනේම් කරගන්න ඒ ක්ලිප් එක ගැන ඩිස්ක්‍රයිබ් කරන්න වගේ දේවල් කරගන්න පුළුවන් ඉතින් බෑක් වෙනවා ඊට පස්සේ මෙතන ඕවරේ ට්‍රැක් කියලා එකක් තියෙනවා ඒ කියන්නේ වෙන මේ ට්‍රැක් එකේ නම් මෙතනට ඒ කියන්නේ වෙන ට්‍රැක් එක උඩට වෙන එකක් ෆොටෝ එකක් වගේ දාගන්න ඔයාලට ඒක සයිස් එක උනත් වෙනස් කරගන්න පුළුවන් ඒක බෑග්ග්‍රවුන්ඩ් එක ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක උනත් ඔයාලට අයින් කරගන්න පුළුවන් ඒ කියන්නේ මේකේ වීඩියෝ මම ඔයාලට මේකේ පස්සේ වීඩියෝ එඩිට් කරන එකක් ඔයාලට අරන් එන්න එන්න මේ වගේ මම දැන් ඔයාලට මේක හඳුන්වනවා විතරයි දැන් මේ වීඩියෝ එක ළඟට ගියාම ඔයාලට තව පේනවා ඩීනොයිස් කියලා එකක් තියෙනවා ඒ ඩීනොයිස් කියන එකෙන් එන්නේ මේ කියන්නේ මේකේ ફોකස් වෙන කටහඬ තිබිලා අනිත් මේවා කැන්සල් වෙනවා ඔය නොයිස් කැන්සලේෂන් වගේ දෙයක් ඊට පස්සේ මෙතන ඔටෝ කැප්ෂන් කියලා එකක් තියෙනවා මේකේ කැප්ෂන් එකක් යනවා නම් ඔයාලට ඒක ඔටෝම කැප්ෂන් එක වැටෙනවා ඔයාලට වීඩියෝ එකක් කියන්නේ ආපස්සේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහට ගන්න නම් මෙන්න රිවර්ස් කියන එක මේවා කරාම මෙතන ප්‍රොසෙස් වුණාම ඔයාලට මම කරලා පෙන්නන්න මේක පිටිපස්සේ ඉඳන් තමයි ඉස්සරහට එන්නේ දැක්කන ඒ විදිහට හදාගන්න පුළුවන් ඔයාලට ක්ලිප් එකක් ෆ්‍රීස් කරගන්න ඕන ඊට පස්සේ තියෙන ඔයාලට ෆ්‍රීස් කියලා ඔප්ෂන් එකක් පේනවා ඇති මේක දැන් පෙන්නන්න ඒ ක්ලිප් එක ඔටෝම ෆ්‍රීස් වෙනවා ඊට පස්සේ මෙතනත් තියෙන අර ඕවර්ලේ ට්‍රැක් කියලා එකක් ඒකෙනුත් තියෙන අර විදිහට වෙන එකක් මේකට එන එක හරි ගායිස් ඉතින් අපි බලමු මේ දැන් මෙතන මේ මමයි මුලට ආවා මෙතන තියෙනවා මේ ඔයාලට ඉන්සර්ට් කරගන්න ෆොටෝ එකක් ටෙක්ස්ට් එකක් එලයිමන්ට් එකක් ඒ වගේ දෙයක් අපි මේ ටෙක්ස්ට් කියන තැනට ගියොත් ඔයාලට පුළුවන් මෙතන හෙඩින් එක ඊට පස්සේ සබ් හෙඩින් එක ඊට පස්සේ ටයිටල් එකක් වගේ බොඩි ටෙක්ස්ට් එකක් වගේ මේ ඇඩ් කරගන්න ඒවා තියෙනවා ඊට පස්සේ ඔයාලට පේනවා පල්ලෙහෙන් මේ වගේ ෆොන්ට්ස් වගේ ඊට පස්සේ කවර්ස් තියෙනවා ඒ කියන්නේ
වාට වීඩිය එඩිට් කරගන්නකොට ගන්න පුල ඔක්කොම ඇනිමේෂන් එක ඔක්කොම දේවල් මෙතන පල්ලහැන් පෙන්න්නනවා ඔයා ගොඩ කටෙන් YouTube කටෙන් ක්‍රියට කෙනෙක් හැටියට වාට ෆෝන් එකින් වීඩියෝ කෙලික් කරගන්න ඔන්න හොඳම රේකමෙන්ට් කරන ඇප්පෑත් තමයි මේ වීන් වීඩියෝ එඩිට කියන්නේ අනි ගොඩක් ප්‍රෝෆීජ සඩුවට බලාගන්න පුළුවන් මෙතන තියෙන ඔක්කොම වගේ කියන්නේ මේ දැම්මං ඉන්න තැන ගොඩක් වැදගත්තෙන්නේ එක මාර්කටිං වයි කරන කෙනෙක්ට ඔක්කොම ෆ්‍රී හම්බෙන ෆීචස් තියෙන්නේ ඇස් මෙතන ආය කලික් කරාම ලයිමන්ස් බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ගැන්න මේකට දාගන්න පුළුවන් ඒවා ශේප්ස් තියෙනවා ඊට පස්සේ ලයින්ස් ෆ්‍රේම්ස් ඒ වගේ දේවල් තියෙනවා සෝෂල් මීඩියා ලොගෝස් ඒවත් ඔයාලට මෙතනින් ගන්න පුළුවන් එම් පල්ලෙහාට සබ්ස්ක්‍රයිබ් මේකෙත් එකක් දෙකක් තියෙනවාට ප්‍රෝ විදිහට තියෙන තා බලන්න පුළුවන් ඔයාලට කැප් කට් එකේ මෙන්න මේ වගේ දේවල් මේ තියෙන ඔය මේවා ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට ප්‍රෝ ෆීචර්ස් විදිහට තමයි හම්බෙන්නේ මේ VN එකේ තියෙනවා ඔක්කොම ෆ්‍රී විදිහට මේ වගේ ස්ටිකර්ස් එහෙම ගොඩක් තියෙන සමහරක් ඒවා තියෙනවා ප්‍රෝ එකක් දෙකක් තියෙනවා එතනවා කට් අවුට් කරගත්තා වගේ නැත්නම් මේ තියෙන කියන්නේ ස්ටිකර් විදිහට ඇඩ් කරගන්න පුළුවන් අර වගේ එක ෆේවරිට් දාගත්තොත් ඒවා කිව්වා මෙන්න මේ වගේ ඒවා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් අස්සේ අර ෆොටෝස් වලට ගියොත් ඔයාලට කැමති ෆොටෝ එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේ ඇඩ් කරලා කියන්නේ ඔයාලට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා හදාගන්න පුළුවන් කටවුට් එක වල වස්නේ වල මේක ඔටෝම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා ඔය වගේ ඔයාලට ඕන දෙයක් කරගන්න පුළුවන් හරි guys ඉතින් මම මෙතන ඊපස්සේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා මෙතන ඔටෝ මැනුවල් කියලා එක්ස්පෝර්ට් සෙටින්ග්ස් එක හදාගන්න පුළුවන් මේක ඔටෝ තියෙනවා මෙන්න මේ වගේ ඔයාලට 1440 න් තියෙන 30 fps වලින් ඔයාලට මැනුවල් දාලා හදාගන්න ඕන නම් මේ විදිහට දා වෙනස් කරගන්න පුළුවන් ඔයාලට යන මෙතන තියෙනවා estimated file size එක ඔයාලට යන data ඔයාගේ ෆයිල් සයිස් එක විතරනේ මේ ඔයාලට මේක එක්ස්පෝර්ට් කරන data ගානත් එතන තමයි පෙන්වන්නේ ඔයාලට කැමති data එක හදාගන්න පුළුවන් ඒ කියන්නේ මෙතනින් තමයි ඔයාලගේ වීඩියෝ එකේ quality එක හැදෙන්නේ ඒ විදිහට ඔයාලට කැමති data ඔයාලට දාලා මෙතන එක්ස්පෝර්ට් කරාට පස්සේ ඔයාලට ඔයාගේ වීඩියෝ එක හම්බ වෙනවා ඉතින් ඒ විදිහට තමයි VN වීඩියෝ එඩිටර් එකේ වීඩියෝ එඩිට් කරන්න සහ ටෙම්ප්ලේට්ස් තියෙන්නේ ඉතින් මේකේ ප්‍රෝ ෆීචර්ස් ඔයා ගොඩක් අඩුවා දකින්න නැති ඉතින් ඔයාලට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට හොඳ වීඩියෝ එඩිට් එකක් කරගන්න පුළුවන් ඇප් එකක් තමයි VN වීඩියෝ එඩිටර් කියන්නේ. ඉතින් අද වීඩියෝ එක කොහමද? පාලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක ලයික් එකක් දාලා තියාගන්න. ඔයාගේ අනිත් කන්ටෙන්ට් ක්‍රියේටර් යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. Goodbye. හැමෝටම ජය වේවා.